2029 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද? අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ඒ ගැන. 2029 ජනාධිපතිවරණයේදී අපි ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනෙක් මෙන්න මේ විදියට නම් කරනු ලබනවා. එනම් වර්තමාන ජනාධිපති ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ එකතුව සජිත් රනිල් හවුල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා සහ අනෙකුත් පක්ෂවල අපේක්ෂකයින්. මෙහිදී වෙනත් අපේක්ෂකයෙක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් ඔහුද ඇතුළත් වෙනවා. ඉතින් අපි 2029 ජනාධිපතිවරණයේදී එක් දිස්ත්‍රික්කවල සහ මුළු සමස්ත ප්‍රතිඵලයම මෙන්න මේ විදිහට රැගෙන එමට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන්න අපේ වීඩියෝ එකේ අවසන් තත්පරය දක්වා. කොළඹ දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක මහතා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව 7,30,910යි. ප්‍රතිශතය 50%යි. සජිත් සහ රනිල් වික්‍රමසිංහ හවුල 5,84,728යි. නාමල් රාජපක්ෂ මහතා 43,855යි. වෙනත් අපේක්ෂකයන් 1,02,327යි. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක මහතා. ගම්පහ දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8,59,634යි. සජිත් රනිල් හවුල 5,57,170යි. වෙනත් අපේක්ෂකයන් 1,11,434යි. නාමල් රාජපක්ෂ මහතා 63,677යි. මෙනු ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක. කාලුතර දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක ඡන්ද 4,63,905යි. සජිත් සහ රනිල් වික්‍රමසිංහ හවුල ඡන්ද 3,39,007යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 62,449යි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 26,764යි. මේ අනුව කාලුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායක මහතා. මහනුවර දිස්ත්‍රික්කයේ සජිත් සහ රනිල් වික්‍රමසිංහ හවුල ඡන්ද 4,61,122යි. අනුර කුමාර දිසානායක ඡන්ද 4,50,875යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 51,236යි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 40,989යි. මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ හවුල. මාතලේ දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1,67,396යි. සජිත් රනිල් හවුල ඡන්ද 1,63,676යි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 22,319යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 18,600යි. මේ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි කරගන්නේ අනුර කුමාර දිසානායක මහතා. නුවර එළිය දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ඡන්දවල එකතුව ඡන්ද 2,77,073යි. අනුර කුමාර දිසානායක ඡන්ද 1,98,656යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 26,139යි. නාමල් රාජපක්ෂ ඡන්ද 20,911යි. මේ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කර ලබන්නේ සජිත් සහ රනිල් වික්‍රමසිංහ හවුල. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක ඡන්ද 5,97,800යි. සජිත් සහ රනිල් වික්‍රමසිංහ හවුල ඡන්ද 4,88,000යි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 97,600යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 36,600යි. මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක. පුත්තලම දිස්ත්‍රික්කයේ සජිත් රනිල් හවුල ඡන්ද අනුර කුමාර දිසානායක ඡන්ද 2,41,500යි. සජිත් රනිල් හවුල ඡන්ද 2,36,250යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 21,000යි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 26,250යි. මේ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි කරගන්නේ අනුර කුමාර දිසානායක. ගාල්ල දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක ඡන්ද 3,95,760යි. සජිත් රනිල් හවුල ඡන්ද 2,94,880යි. නාමල් රාජපක්ෂ ඡන්ද 69,840යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 15,520යි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක. මාතර දිස්ත්‍රික්කයේ
අනුර කුමාර දිසානායක ඡන්ද 3,11,81යි. සජිත් රනිල් හවුල ඡන්ද 2,15,364යි. නාමල් රාජපක්ෂ ඡන්ද 59,823යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 11,965යි. මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ හිමි කරගන්නේ අනුර කුමාර දිසානායක. හම්බන්තොට දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක ඡන්ද 2,22,527යි. සජිත් රනිල් හවුල ඡන්ද 1,60,219යි. නාමල් රාජපක්ෂ ඡන්ද 57,857යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 4,451යි. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබා ගන්නේ අනුර කුමාර දිසානායක. මොනරාගල දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක ඡන්ද 1,71,617යි. සජිත් රනිල් හවුල ඡන්ද 1,57,315යි. නාමල් රාජපක්ෂ ඡන්ද 25,027යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 3,575යි. මොනරාගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායකට. බදුල්ල දිස්ත්‍රික්කයේ සජිත් රනිල් හවුල ඡන්ද 3,07,666යි. අනුර කුමාර දිසානායක ඡන්ද 2,82,550යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 21,976යි. නාවල් රාජපක්ෂ ඡන්ද 15,697යි. මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ සජිත් රනිල් හවුල. අනුරාධපුර දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක ඡන්ද 3,12,793යි. සජිත් රනිල් හවුල ඡන්ද 2,61,725යි. නාමල් රාජපක්ෂ ඡන්ද 44,685යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 19,151යි. මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායකට. පොළොන්නරුව දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක ඡන්ද 1,58,767යි. සජිත් රනිල් හවුල ඡන්ද 1,36,540යි. නාමල් රාජපක්ෂ ඡන්ද 15,877යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 6,351යි. මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායකට. රත්නපුර දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක ඡන්ද 3,75,204යි. සජිත් රනිල් හවුල ඡන්ද 3,28,304යි. නාමල් රාජපක්ෂ ඡන්ද 62,534යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 15,634යි. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායක. කෑගල්ල දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක ඡන්ද 2,84,459යි. සජිත් රනිල් හවුල ඡන්ද 2,66,302යි. නාමල් රාජපක්ෂ ඡන්ද 48,419යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 6,052යි. මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායකට. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සජිත් රනිල් හවුල ඡන්ද 1,20,948යි. අනුර කුමාර දිසානායක ඡන්ද 97,842යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 20,070යි. නාමල් රාජපක්ෂ ඡන්ද 5,018යි. මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සජිත් රනිල් හවුල. මඩකලපුව දිස්ත්‍රික්කය සජිත් රනිල් හවුල ඡන්ද 1,66,646යි. අනුර කුමාර දිසානායක ඡන්ද 1,02,824යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 85,096යි. නාමල් රාජපක්ෂ ඡන්ද 3,546යි. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ සජිත් රනිල් හවුලයි. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සජිත් රනිල් හවුල ඡන්ද 2,64,809යි. අනුර කුමාර දිසානායක ඡන්ද 1,85,831යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 37,166යි. නාමල් රාජපක්ෂ ඡන්ද 9,292යි. මේ අනුව දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ සජිත් රනිල් හවුලයි. යාපනය දිස්ත්‍රික්කය
සජිත් රනිල් හවුල ඡන්ද 1,70,291යි. අනුර කුමාර දිසානායක ඡන්ද 1,24,604යි. වෙනත් අපේක්ෂකයන් ඡන්ද 1,16,297යි. නාමල් රාජපක්ෂ ඡන්ද 4,153යි. මේ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ සජිත් රනිල් හවුලයි. වන්නි දිස්ත්‍රික්කය සජිත් රනිල් හවුල ඡන්ද 1,08,596යි. අනුර කුමාර දිසානායක ඡන්ද 79,637යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 50,678යි. නාමල් රාජපක්ෂ ඡන්ද 2,413යි. මේ අනුව වන්නේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ සජිත් රනිල් හවුලයි. 2009 ජනාධිපතිවරණයේ අනුමාන ප්‍රතිඵල අනුර කුමාර දිසානායක ඡන්ද 68,41,286යි. ප්‍රතිශතයේ 47.01යි. සජිත් රනිල් හවුල ඡන්ද 60,73,631යි. ප්‍රතිශතයේ 41.74යි. නාමල් රාජපක්ෂ ඡන්ද 7,66,544යි. ප්‍රතිශතයේ 5.27යි. වෙනත් අපේක්ෂකයින් ඡන්ද 8,43,765යි. ප්‍රතිශතයේ 5.8යි. මේ අනුව පවතින තත්ත්වයක් එක්කලා අපේක්ෂකයින් ප්‍රධාන අපේක්ෂකයින් 3 දෙනෙකු පමණක් ඉදිරිපත් වුණොත් සහ සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එකතු වුණොත් 2029 ජනාධිපතිවරණයේ අනුමාන ප්‍රතිඵල විදියට මෙන්න මේ ආකාරයේ ප්‍රතිඵලයක් තමයි අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපේ ඉදිරි වීඩියෝ එකක් දාපු සැනින්ම බලා ගැනීමට නම් අපේ channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න.